ඕම් මං කුණු අදිනවා. හැබැයි ඉතින් කුණු අමුයෙන්ම අදින්න නම් මං කැමති නෑ. ඒක හරි නෑ. අමුයෙන්ම කුණු ඇද්දාම ඒක කාටවත් මං හිතන්නේ හරි නෑ. ඒක නිසා ටිකක් තව ටිකක් පල්ලෙන් ඇරලා දිරන්න ඇරලා කුණු නොයන තරමටම පච් කරලා ඒක අදිනවා නම් තමයි මං හිතන්නේ කාටවත් කරදරයක්වත් නෑ. ගඳ ගහන්නෙත් නෑ එතකොට. ජරා සත්තු ඇයි ලෝකේ සම්බන්ධ වෙන්නෙත් නෑ. එහෙම තමයි වෙන්න ඕනේ. එක්කෙනා ඉතින් එක එක විදියට කුණු අදිනවා, අනුන්ගේ වදිනවා, තමුන්ගේ පැත්තක තියාගන්නවා, අනුන්ගේ කුණු ටික ඇදලා ඔක්කොම අනුන් විනාශ කරනවා. එහෙම කුණු අදින්න නම් ඉතින් මං කැමති නෑ. මට පුළුවන් විදියට මගේ හැකියාවට මගේ පුළුවන්කමට එකතු වෙන අපෙත් කුණු තියෙනවනේ. අපෙත් ඉතින් හොඳ මිනිත්තු නෙමෙයි වෙන්න පුළුවන්නේ. එකතු වෙන කුණු ටික ඔය අර ඉස්සලා කිව්වා වගේ අම්මියන් මදින්න නැතුව ඔය ටිකක් පල්ලෙන් ඇරලා ගොඩ වෙන්න ඇරලා ඊට පස්සේ එකතු කරලා ඉතින් ඕක ගත්තාම ඒක වෙන ප්‍රයෝජනයකට ගන්නත් පුළුවන්. ඒක ඉතින් අපි පුංචි කාලේ ඉඳලම කළා. දැනුත් කරනවා. නැහින දින කාලේ දැනුත් කරනවා. අතපය ටිකක් වෙහෙසෙන එකත් හොඳයි. එකපත මාංශ වෙන එකත් හොඳයි. දවසෙම නෙමෙයි ටික වෙලාවක් හරි. ඒකෙන් ලැබෙන්නේ අපිට ප්‍රයෝජනයක්. ඒ ප්‍රයෝජනේ අපි ඉතින් පුළුවන් මට්ටමින් ගන්න. තව ඉතින් අපිට පුළුවන් මොන දේ හරි මේ වයසේ කාලෙත් කරන්න ඕන කරනවා. ලියනකොට ලියනවා. hina වෙනකොට hina වෙනවා. කතා බහ කරනකොට කතා බහ කරනවා. සම්නිසාමගම් කරනකොට ඒවත් කරනවා. ඇවිදිනවා. නානවා. පීනනවා. ඔය කොයි එකක් කරනවා. ඒ ගමන් ටිකක් දාඩිය මාංශය දැනෙන්න ටිකක් දාඩිය දාන්න වැඩපලක් කරන්නත් ඕනේ අපි වගේ අය. එහෙම නැතුව මේ නිකම්මනේ මට බෑ කිය ඔය හිටියොත් නම් ඉතින් ඒක මහා කාලකන්ණි ජීවිතයක්ම වෙයි. කාලකන්ණි විතරක් නෙමෙයි ඉතින් අඩු වයසින් විවිධ ලෙඩ රෝග හැදිලා මැරලා යයි. අපිට ලෙඩ නැත්තේ නැහැ. නමුත් ඉතින් ඒවා පාලනය කරගන්න මේ එක පොඩි මේ වගේ උපක්‍රමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒක මේකෙන් ලැබෙන අතුරු ප්‍රයෝජනයකුත් තියෙනවා. මේ ටිකෙන් මේ අදින කුණු ටික මට බොහොම ප්‍රයෝජනයි. තා ගොඩක් තියෙනවා මේ පොඩ්ඩයි ඉතින් බොහොම ප්‍රයෝජනවත් වෙයි. අපි එහෙම කරගෙන යනවා.